විදිහට කේතුවක් දීලා තියෙනවා. කේතුවේ පරිමාව දීලා තියෙනවා 616යි ඝන සෙන්ටිමීටර කියලා. ඒකේ උස 12යි සෙන්ටිමීටර. R කියලා දීලා තියෙනවා. කේතුවක පරිමාව හොයන සූත්‍රය තමයි 3න් 1යි 5r වර්ගයේ h. ඒ සිලින්ඩරයක පරිමාවෙන් 3න් 1ක් සිලින්ඩරේ පරිමාව 3න් 1කින් ගුණ කරාම තමයි එන්නේ. ඉතින් පරිමාව 616 කියලා දීලා තියෙනවනේ. අපි සූත්‍රය ලියා ගන්නවා 3න් 1යි 5r වර්ගයේ h. ඒක සමාන කරනවා 616ට 3න් 1 ගුණ කිරීම 5 ගුණ කිරීම r වර්ගය කියන්නේ r ගුණ කිරීම r h සමානයි 616ට. දැන් 3න් 1 ගුණ කිරීම 5 කියන්නේ 7න් 22. r කියන්නේ මේක එක අපිට දීලා නැහැනේ. ඉතින් r වලින් ගුණ වුණාම r වර්ගයනේ. r වර්ගය හැමම තියා ගන්නවා. හේතුව r වලගේ හොයන්න තියෙන නිසා. h කියන්නේ උස කියන්නේ 12යි සමානයි 616. 3ට 3 1යි 12ට 3 4යි. දැන් මෙතන 22 බෙදීම 7 ගුණ කරන්න ඕනේ 4න්. 22 4න් ගුණ කරාම කීයද? 88යිනේ. ඉරයට 7 විතරයි. මෙතන කැපිලා තියෙන එක් වරක් 7 7යි. r වර්ගයේ මේ ටික ඉතිරි වෙන්නේ සමානයි 616. දැන් 88 බෙදීම 7 කියන එක නැති කරන්න ඕනි. නැති කරන්න නම් ඒ භාගේ උඩයට මාරු කරලා ගුණ කරනවා. පැති දෙකෙන්ම ගුණ කරන්න ඕනි. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ගුණ කරනවා. 88ට 88 1යි 88ට 88 1යි 7ට 7 1යි 4 7 1යි. r වර්ගයේ සමානයි. දැන් 616ට 88 කීයක් තියෙනවද කියලා බලන්න ඕනි. 616ට 88 7යි තියෙන්නේ. 88ට 88 1යි 616ට 7යි. 7ක් 7 ඉතිරි වෙලා තියෙන්නේ 7ක් 7නේ. 7ක් 7 49යි යට එක තියෙන එකෙන් බෙදුවත් ඒ ගානමයි. r වර්ගයේ සමාන 49 වර්ගයක් අනිත් පැත්තට යද්දී වර්ග මූලයක් වෙනවා. උතුර මෙහාට යද්දී මූලේ දානවා. වර්ගය නැති වෙනවා. මෙහාට යද්දී මූලේ වෙනවා. 49 මූලේ කීයද? 49 හැදෙන්නේ 7ක් 7නේ. ඉතින් මූල ලකුණ ඇතුලේ 7 ඒවා දෙකක් තියෙනවා නම් එක 7ක් එළියට ගන්නවා මූල ලකුණ නැතුව. උතුර r එනවා 7යි සෙන්ටිමීටර කියලා. අපිට ඉතින් ඒක තමයි හොයන්න කියලා තිබුණේ. මේ විදිහට හොයාගෙන ගියා. එතකොට ආවා r 7යි කියලා.